Hi guys, welcome back to my YouTube channel. මේ මගේ පළවෙනි වීඩියෝ එක. මගේ නම ඉෂාරා. එන්න ඔයාලා මාත් එක්ක අද නුවර shopping කරන්න යන්න. මම යන්න කලින් අනිවාර්යයෙන්ම චූටි සිම්පල් මේකප් එකක් දාගන්න. ඒ වගේම sunscreen අනිවාර්යයෙන්ම මේ දවස්වල ගන්න ඕන. මොකද මාර රසණයක් තියෙන්නේ. බලන්නකො ළමයි මේ පිපිලා තියෙන මල් වල ලස්සන කොහොමද කියලා. මේ පෙරදෙනී ගාඩන් එකක තියෙන මල් මම දන්නේ නෑ මේ මල් වල නම් මොනවද කියලා. මේ මල් පිපිලා තියෙන්නේ පෙරදෙනී ගාඩන් එකක ගස් දෙක තුනක් වගේ තියෙනවා. අපි ඉස්සරම ඔය පෙරදෙනී ශ්‍රේයානියකට ආවත් අනිවාර්යයෙන්ම යන තැනක් තමයි මෙතන. මෙතන කියුට් ටෙඩීස්ලා ගොඩාක් ඉන්නවා. අලුත් අය මෙතෙන්ට දානවා එයාලා. මං හිතන්නේ දවස් 2-3 වගේ මෙයාලා මෙතන ටෙඩීස්ලා මාරු කරනවා. මාර ලස්සන ටෙඩීස්ලා ඉන්නේ එන්න හිතෙන්නේ. මේ ඉන්නේ අපි දෙන්න තමයි ඉතින් අද shopping ආවේ. බලමු මට ශ්‍රේයානිගේ හරියන ඇඳුම් තියෙයිද කියලා. මොකද ශ්‍රේයානිගේ මට සාමාන්‍යයෙන් ඇඳුම් හරියන්නේම නැහැ. කලාතුරකින් එකක් දෙකක් තිබ්බොත් තමයි. මම ඇඳුමක් ගත්තා ළමයි. මම ගත්තේ මොනවාද කියලා මම වීඩියෝ එකේ අන්තිමේටම ඔයාලට පෙන්නන්නම්. අපි කැන්ඩි වලට ආවා ළමයි. මම යන්න හිතාගෙන ඉන්නේ කැපිටල් ලව එකටයි තිලකවර්ධන එකටයි. අපි දෙන්න දැන් මේ වාහනේ දාලා කැපිටල් ලව එකට යන ගමන් ඉන්නේ. මම පාවිච්චි කරන මගේ සන්ස්ක්‍රීම් එක ඉවරයි. මම පාවිච්චි කරන සන්ස්ක්‍රීම් එක ගන්න. මේ තමයි තිලකවර්ධන එක. තිලකවර්ධන එකේ මම ඉයරින්ග්ස් බලන්න මට හරියන ඒවා තියෙයිද කියලා. මම ගන්න හිතාගෙන ආව ඉයරින්ග්ස් මට මෙතන තිබුණේ නැහැ. තිලකවර්ධන එකෙන් නම් මට හරියන ඇඳුමක් තිබ්බා. මම ඔයාලට ඒකත් මගේ වීඩියෝ එකේ අන්තිමේට මම ගත්තේ මොකද්ද කියලා මම ඔයාලට පෙන්නන්නම්. තාත්තික බර්ත්ඩේ එක ළඟ එනවා ලබන සතියේ තියෙන හින්දා මම හිතුවා තාත්තිට ඇඳුමක් කරන් යනවා කියලා. මම මේ තාත්තිට ගත්ත ඇඳුම් තමයි මේවා. අපි දෙන්න ගිහින් එන ගමන් කීල්ස් එකට ආව පොඩි බඩු වගේක් ගන්න. මම මට ගත්තේ අනියන් බිස්කට් එක මංචිකේ. මම මාර මාසයි මංචිකේ අනියන් බිස්කට් එක කන්න. එහෙනම් ළමයි එන්න බලන්න මම මොනවද ගත්තේ කියලා. මම ගත්තේ මේ টොප් එක. මට හරියන එකට තිබ්බේ මේක විතරයි. හැබැයි ක්‍රොප් টොප් තිබ්බා. මම ක්‍රොප් টොප් වලට දැන් ගොඩක් ආස නැහැ. ආස නැහැ කිව්වට මම අඳිනවා. හැබැයි ගොඩක් ආස නැහැ. මම ශ්‍රේයානියගෙන් ගත්තේ මේ පිජාමා එක. මට ශ්‍රේයානියගේ හරිය ගිය ඇඳුම් තිබුණේ. මට හිතුණා මට මේක ගන්න ඕනි කියලා. ඒ හින්දා මම මේක අරගෙන ආවා. මම ලව එකෙන් ගත්ත මේ ටික මගේ සන්ස්ක්‍රීම් එක ඉවර වෙලා තිබ්බේ. මට සන්ස්ක්‍රීම් එක තමයි ගන්න ඕන වෙලා තිබුණේ. මම ඒක ගත්තා. ඊට පස්සේ මම තව පොඩි බඩු වගේක් ගත්තා. මම දැන් කරන්න යන්නේ නේල්ස් පොලිෂ් කරන්න. මම ආසයි එක කලර්ස් වලින් නේල් පොලිෂ් කරන්න. මම නේල් පොලිෂ් කරන්න කලින් මම ඉස්සරම කරන මගේ නේල්ස් ටික ගානට හදාගන්න එක.
මම අද පාවිච්චි කරන්නේ මේ කියුටෙක්ස් එක. මේක ලයිට් පින්ක් වගේ. මම ගොඩක් ආස ලයිට් කලර් එකෙන් මේ කියුටෙක්ස් වලට තමයි. මම මේ කියුටෙක්ස් එක තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. දැන් මේක ඉවර වෙන්නත් ළඟයි. මම නේල් පොලිෂ් කරන්න කොච්චර ආසද කියනවා. මම ඉස්සර ඉස්කෝලේ පොඩි වයසේ කියන්නේ 5 වසරේ ඉඳලා වගේ නේල් පොලිෂ් කරගෙන ගිහින් ඉස්කෝලේ ටීචර්ස්ලාගේ මැඩම් අහලා තියෙනවා. මං හිතනවා ඔයාලටත් එහෙම අත්දැකීම් ඇති කියලා. මොකද ගෑල්ලම වුණාම ඒ දේවල් වලට චුටි කාලේ ඉඳලා ආසයිනේ. අද අපි හිතුවා එළියෙන් කනවා කියලා. ඒ හින්දා අපි ඕපන් රයිස් එකේ බර්ගර් ඕඩර් කරා. ඇත්තටම මම කාපු රසම නැති බර්ගර් එක තමයි මේක. මම දැන් කරන්නේ ස්කින් කියා. මම ස්කින් කියා කරලා තමයි නිදා ගන්න හදන්නේ. මම වෙනම වීඩියෝ එකකින් මම කරන ස්කින් කියා මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් කියන්නම්. මම රැට නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි කොණ්ඩේ හොඳට පීරලා කොණ්ඩේ හොඳට ගොතලා නිදා ගන්න එක. මොකද උදේට හැරලා බලද්දි කොණ්ඩේ ලස්සනට තියෙන එක කොණ්ඩේ අවුල් වෙන්නේ නැහැ. ඒ වගේම කොණ්ඩේ ගොතලා නිදාගද්දි කොණ්ඩේ ඉක්මනින් දික් වෙනවා. මම දැන් කරන්නේ මම ලිප් බාම් ගාලා තමයි නිදාගන්නේ. මොකද මේ දවස්වල මාර රස්නයක් තියෙන. ඒ රස්නෙට මගේ තොල් පැලෙනවා. ඒ නිසා මම ලිප් බාම් ගාලා තමයි නිදාගන්නේ. එහෙනම් guys අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මම subscribe කරන්න. bye.